guys, welcome back to my YouTube channel Vlogtopia with Tiana. ඉතින් ඔයාලා හොඳින් ඉන්නවද? ඔයාලට කොහොමද? මං හිතනවා ඔයාලා හැමෝම හොඳින් ඇති කියලා. හුඟ දවසකට පස්සේ වීඩියෝ එකක් අරගෙන ආවේ. ඉතින් කොහොමද? ඔයාලා හොඳින් ඉන්නවද? මගේ ප්‍රේක්ෂක ජනතාව හොඳින් ඇති කියලා හිතනවා. ලොකු ප්‍රේක්ෂක ජනතාවක්. හැබැයි ඉන්න අය මම බලනවා. ඉතින් මට සතුටුයි. සබ්ස්ක්‍රයිබර්ස්ලා 100ක් පැන නිසා සතුටේ. මොකද මම පොඩියට පටන් ගත්ත වැඩේ පොඩියට චුට්ට ස්ටෙප් බයි ස්ටෙප් ඉම්ප්‍රූව් වෙනකොට ඒකේ සතුට වෙනම දෙයක්. මොකද මම හිතන්නේ සක්සස්ෆුල් වේ එකට යන්න අපිට ඊටම කෙටි මාර්ග හොයන එක සමහර විට රිස්කි වෙන්න පුළුවන්. සමහර විට ඒක අපේ ෆේලියර් එකට හේතුවක් වෙන්නත් පුළුවන්. හැබැයි සක්සස්ෆුල් වෙන්න ස්ටෙප් බයි ස්ටෙප් පුංචි තැනින් පටන් අරගෙන ලොකු දෙයක් ගොඩනගන එක තමයි ඊටම වටින්නේ. ඒ වගේ මේක තමයි මම හිතන්නේ ගොඩක්ම සක්සස්ෆුල් තැනකට යන්න අපිට තියෙන හොඳම විදිය. මොකද ඉක්මන් තියෙන ඉක්මන් වේගය ඉක්මන් දේවල් ඉක්මනින් ඉවර වෙනවා. ඉතින් අපි චුට්ට කරන දේවල් චුට්ට ගොඩනගන හැම දෙයක්ම හරිම වටිනාකමකින් යුක්තව සාර්ථකත්වයේ කරා යනවා. ඉතින් ළමයි කොහමද? සීරියස් ටොක්ස් මම මගේ YouTube channel එකේ දීලා නැහැ. ඉතින් අද දුන්නා චුට්ටක් විතර සීරියස්. ඉතින් ළමයි පේනවනේ පිම්පල් මාක්ස් පිම්පල් හෝමෝන් ඉම්බැලන්ස් එකක් පිම්පල් මාක්ස් ගොඩයි. ඉතින් පේනවනේ without any filter මාක්ස් ඔක්කොම show ups මාක්ස් ඔක්කොම පේනවා. ඉතින් ළමයි මක් හිතුවා මගේ YouTube channel එකේ සාමාන්‍යයෙන් අපිට everyday routine එකක් අපි හැමෝටම තියෙනවනේ. ඉතින් everyday routine එක මම කාටවත්ම එහෙම පෙන්නන්නේ නැහැ. ඉතින් මං හිතුවා මට ඉඩ ලැබෙන වෙලාවට මම මොන හරි routine එකක් කරනකොට ඒ කාලත් එක්ක බෙදා ගන්න ඕනේ කියලා. ඉතින් hair growth session එක මම YouTube එකේ දැම්මා. හැබැයි ඉතින් ඒකට එච්චර ලොකු views ප්‍රමාණයක්වත් එච්චර ලොකු interest එකක් කට්ටියගේ නැහැ කියලා දැනෙච්ච නිසා මම ඒකේම අතෑරියා. මොකද ඒ වගේ content වලට සමහර වෙලාවට සමහර ප්‍රේක්ෂකයන් කැමති නැහැ ඉතින් ඒ නිසා මම හිතුවේ maybe beauty content everyday life එකේ අපි කරන routines සමහර විට set නැතුව ඇති කියලා. හැබැයි ඉතින් මට හිතුණා දැන් මේ pimple marks ටික මකා ගන්නෙම මම සාමාන්‍යයෙන් හොඳ කියන්නේ herbal ayurvedic products ටිකක් use කරනවා. එකකින් ඇත්තටම පොඩි නෙමෙයි චුට්ටක් glow up එකක් තියෙනවා. මොකද කලින් ලස්සන්ට glow වෙලා ආපු මගින් මම travel කරද්දී අවුවට පිච්චිලා ඒක විනාශ වෙලා ගියා. ඉතින් අපහු මුලින් නම් පටන් ගන්න වෙනවා. එතකොට පේනවනේ සහ මේ සමහර කාලවල ඉතින් අපිට ස්ට්‍රෙස් වැඩි. so ස්ට්‍රෙස් එක වැඩි වෙනකොට ගෑස්ට්‍රයිටිස් වැඩි වෙනවා, හෝමෝන් ඉම්බැලන්ස් ඇති වෙනවා, පිම්පල්ස් දානවා. ඒව දන්නවනේ. ඉතින් ඒ වගේ පොඩි කාලවකවානුවක් ගෙවුණා. ඉතින් දැන් okay I'm okay with everything. so yeah මම හිතුවා මම කරන චූටි එක routines tricks එතකොට පිම්පල් මාක්ස් මකා ගන්න මම කරන දේවල් ඔයාලත් එක්ක බෙදා ගන්න. හැබැයි මෙහෙමයි මගේ ස්කින් එක ගොඩක් සෙන්සිටිව්. ඒ වගේම ඔයිලි ස්කින් එකක්. සමහර වෙලාවට ඒක කොම්බිනේෂන් ස්කින් එකක් වෙන්නත් වෙන වෙලාවලුත් තියෙනවා. හැබැයි ඉතින් මගේ ස්කින් එකට සාමාන්‍යයෙන් දෙයක් යූස් කරලා ඒක සෙට් වෙනවා නම් බහුතරයකට ඒක සෙට් වෙනවා. ඉතින් මං හිතුවා ආයුර්වේදික් ප්‍රොඩක්ට්ස් වලින් කාටවත් ඇත්තටම හානියක් වෙන්නේ නැති නිසා මං කරන ෆේෂියල්ස් ඔය දාන කික් දේවල්
මොකද මේ පිම්පල් මාක්ස් මකා ගන්න ඕනේ ළමයි මට. ඒ නිසා ඒවාට කරන දේවල් ඔයගොල්ලොත් එක්ක බෙදා ගන්න ඕනේ කියලා. ඉතින් ෆේක්ස් මාස් මොනවද මම යූස් කරන්නේ? එතකොට නයිට් ටයිම් රූටින් එක කොහොමද යන්නේ? ඩේ ටයිම් එකේ මම මොනවද මගේ මුන්ට ඇප්ලයි කරන්නේ? සහ ඔය පොඩි පොඩි අනිත් කන්ටෙන්ට් වටේ මගේ කන්ටෙන්ට් එකත් මම අරගෙන එනවා. ඉතින් ඔය පුංචි මතක් කිරීමත් එක්ක මම ඔයාලව බලලා යන්න තමයි අද ආවේ. ඉතින් එහෙනම් guys ඒ වගේ රුටින් එකක් එක්ක අපි එහෙනම් හම්බෙමු. ගිහින් යන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක්. යා මේක බලනකොට අද හෝ හෙට හෝ අනිත් හෝ කොහොම හරි වෙන්න පුළුවන්. බලන දවස ඔයාලට සුබ දවසක් වෙන්න ඕනේ වගේම ඔයාලට හම්බ කරගන්න. එහෙනම් මං ගිහින් යන්නම්. ඒ වගේ රුටින් එකකින් අපි හම්බෙමු.